ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ආයතන කොච්චරක්නම් තියෙනවද? එහෙම තියෙද්දි කාන්තාවන් ගෘහ සේවා රැකියා සඳහා ඇයි මේ ලලනි සචිත්‍රා ආයතනම තෝරගන්නේ කියලා අපි හොයලා බලමු. මේ ඉන්නේ ලලනි සචිත්‍රා ආයතනයේ අපි හැමෝම අඳුරන දිල්කි මිස්. ඉතින් අපි මිස්ගෙන් අහලා බලමු ඒ රහස මොකක්ද කියලා. ඔව් ඇත්තටම කියනවා නම් රහස තමයි ඉතින් ලලිත සචිත්‍රා ආයතනය දැන් මේ වනවට අවුරුදු 34ක් පරණ ආයතනයක්. ඉතින් අපේ ආයතනයෙන් යන කිසිදු කෙනෙකුට මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. වගකීමක් ඇති ආයතනයක්. මම හැම මොහොතකම හැම වෙලාවම කියන්නේ අපි ඉන්න ඕනේ අපෙන් යන විදේශ ශ්‍රමිකයන්ගේ පැත්තේ. මොන හරි යම් කිසි එකකින් ප්‍රශ්නයක් තියෙනවා නම් විදේශගත කාන්තාවන්ට මොන හරි ප්‍රශ්න කම්කටොළුවක් තියෙනවා නම් ඒ හැම මොහොතකම ලලිත සචිත්‍රා ආයතනයේ කාන්තාවන්ගේ පැත්තේ තමයි හිටගන්නේ. ඉතින් අපි හොයාගෙන එන්නේ එයාලට අපි සුහදශීලීත්වය ඒ වගේම අපෙන් ලැබෙන්න ඕන හරි හැම වරප්‍රසාදයක්ම අපේ ආයතනයේ එයාලට ලැබෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ කොතන කොයි කොනක හිටියත් හැමෝම හොයාගෙන එන්නේ ලලිත සචිත්‍රා ආයතනයේ දිල්කිනිස්ස. ඒක තමයි ඉතින් රහස. එතකොට මිස් ගෘහ සේවිකා සහ ගෘහ කෝකිවරියන්ට මොනවද යන්න තියෙන රටවල්? ලලිත සචිත්‍රා ආයතනයෙන් අපි විදේශගත කරන්නේ ගෘහ කෝකිවරියන් ගෘහ සේවිකාවන් කුවේට්, බහරේන්, ඕමාන්, සෞදි යන රටවල් වලට ඒ රටවල් තමයි අපි දැනට කරගෙන යන්නේ. එතකොට මිස් මේ ආයතනයේ අපේ කාන්තාවන්ට මොන වගේ සේවාවක්ද සිද්ධ වෙන්නේ? ක්ලීනින් ඇන්ඩ් වොෂින් බලාපොරොත්තු වෙනවා. බේබි සිටර්ස්ලා එනවා. ඒතර ඒ වගේම හොඳටම උයන්න පුළුවන් බෙස් කුක්ලා එනවා. ඉතින් එයාලා ඉල්ලන්නේ මොනවද? ඒ ඉල්ලන දේ සැපයීම තමයි ආයතනයක් හැටියට අපේ ලලිත සචිත්‍රා ආයතනයෙන් කරන්නේ. අපි කරන්නේ නැහැ ආයතනයෙන් ආවිල්ලා පාස්පෝර්ට් එක බාර දුන්නට පස්සේ ඔයා ක්ලීනිනුත් කරගෙන උයන වැඩත් කරගෙන බබාලත් බලන්න ওই 3-4ම කරන්න බෑනේ. ඉතින් අපෙන් යන ගෘහ සේවිකාවන් බලාපොරොත්තු වෙන්නේ එයාලා බලාපොරොත්තු වෙන ආකාරයට අපි ඒක සලසලා දෙන එක තමයි. ඒක තමයි ලලිත සචිත්‍රා ආයතනයෙන් කරන එකම දේ. එතකොට මිස් අපිට කියන්න පුළුවන්ද වෙනත් විදේශ රැකියා ආයතන සහ අපේ ආයතනය බැලුවොත් මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස කියලා? විදේශගත වෙන කාන්තාවන්ට ওই බෝනස් එක කියන එක ලැබෙන්නේ නැහැනේ. අපි ඇග්‍රීමන්ට් එකටම බෝනස් එක ඇටච් කරලා තමයි යවන්නේ. එතකොට කාන්තාවන් ගියාම යාළුවට ෆ්‍රී ටයිම් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ ෆ්‍රී ටයිම් එකත් අපි අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකට අත්සන් කරලා අරන් දෙනවා. ඒක තමයි ඉතින් අපේ ආයතනයෙන් වෙන කාරණාව. ඉතින් මේ ආයතනයෙන් මොකක් හරි වගකීමක් තියෙනවද? විදේශ නීති කාර්යාංශ ලියාපදිච්ච ආයතනයක් හැටියට අවුරුදු 2ම යන හවුස්මේඩ්ගේ වගකීම අපි අනිවාර්යෙන් ගන්නවා. ගෘහ සේවිකාවක් වශයෙන් ගෘහ කෝකිවරියක් වශයෙන් අපේ ආයතනයෙන් බීරෝ ගෙවලා මෙරටින් පිටත් වෙන සියලු දෙනාගේම වගකීම් ලලිත සචිත්‍රා විදේශ රැකියා ආයතනයේ විදිහට අපි වගකීම බාර ගන්නවා. එතකොට මිස් මම දැකලා තියෙනවා TikTok ඒ වගේම social media අනිත් ඒ වගේ මේ මිස්ලගේ ආයතනය කොපි කරනවා. ඉතින් ඒකට හේතුව මොකද්ද? ඔව් අපේ ආයතනය කොපි කරනවා. මෙහෙමනේ කොපි කළාට සම කරන්න බෑ. කොපි කරාට කිසිදු දෙයක් සම කරන්න බෑ. අපෙන් හරියාකාරව යන ගෘහ කෝකිවරියන්ට ඒ ලැබෙන්න ඕන වරප්‍රසාද. වැඩිම දිරි දීමනාව, වැඩිම වැටුප. ඒ වගේම ආයතනයට ආපුවම ප්‍රශ්න ගොඩාක් මැද එන්නේ. බස් එකේ එන්නවත් මුදල් නැතුව එන අය ඉන්නවා. අනේ මිස් අපිට එන්නවත් සල්ලි නැහැ කියන අය ඉන්නවා. අපි ඒ වගේ අයට රුපියල් 10000ක අත්තිකාරම් මුදලක් දෙනවා. ඒක අපි ආයතනයේ ගානේ දෙන්නේ. ඒ වගේම සලාක මල්ලක් දෙනවා. ගෙදරට කෑම බීමට අවශ්‍ය බඩු මල්ලු සියල්ලම දෙනවා. Tamanට අවශ්‍ය ගෘහ උපකරණ වලට දිනුම් මැදීම් තියෙනවා. ටෙලිවිෂන් වගේ දේවල්, වොෂින් මැෂින්, ඒ වගේම බ්ලෙන්ඩර්, රයිස් කුකර්, මොබයිල් ෆෝන්, ෆෑන් ඒ වගේ දේවල් අපේ ආයතනයෙන් දෙන්න පුළුවන් උපරිම වරප්‍රසාදය ලලිත සචිත්‍රා විදේශ රැකියා ආයතනයේ අපි යන හැම දිනාටම ලබා දෙනවා. අවසාන වතාවට මට මිස්ගෙන් අහන්න තියෙන්නේ ගෘහ සේවිකා රැකියා සඳහා යන්න ඉන්න අපේ කාන්තාවන්ට මිස්ට මොකද්ද කියන්න තියෙන්නේ? ලලිත සචිත්‍රා විදේශ රැකියා ආයතනයේ තෝරා ගන්න පිරිසක් ඉන්නවනේ විදේශගත වෙන ශ්‍රමිකයන්. ඇත්තරම හොඳම තැන තමයි තෝරගන්නේ. එයාලට යම් කිසි හේකින් වගකීමක් ඇතිව හොඳින් වැඩ කරගන්න පුළුවන් එකම ආයතනය තමයි ලලිත සචිත්‍රා ආයතනය. ඉතින් මම කියන්නේ හැම මොහොතකම රට යන්න කවුරු හරි බලාගෙන ඉන්නවා නම් එන්න අපේ ආයතනයත් එක්ක ඇවිල්ලා කතා කරලා අත්වල බැඳගන්න, සමුග පරීක්ෂණ වලට සහභාගී වෙලා රෙජිස්ටර් වෙන්න, යන්න කලින් ස්පොන්සර්ලා කතා කරන්න හැකියාව ලබා දෙන එකම ආයතනය ලලිත සචිත්‍රා විදේශ රැකියා ආයතනය. ඒ වගේම මේ දවස්වලත් කුවේට් නියෝජිත මහත්තයෙක් ඇවිල්ලා ඉන්නවා. යන්න කලින් ඔයාලට ලබා ගන්න පුළුවන් උපරිම වරප්‍රසාද ගන්න පුළුවන් එකම ආයතනය ලලිත සචිත්‍රා ආයතනය කියලා මම හැම මොහොතකම යන්න ඉන්න අපෙන් යන්න මග බලන් ඉන්න සියලු කාන්තාවන්ට කියනවා. ඉතින් එන්න ඉක්මනින් ඇවිල්ලා අපේ ආයතනයත් එක්ක අත්වල බැඳගන්න කියලා තමයි මම හැම කෙනාගෙම ඉල්ලන්නේ.